සමහර මිනිස්සු ඉන්නවා ඕන් වැඩිපුර සෙනග ගැවසෙන තැන්වල නෑ. ඕන් පාටි වලට යන්නේ නැහැ. නිතරම කට්ටිය එක්ක සෙට් වෙලා සෙල්ෆි ගහලා Facebook එකේ දාන්නෙත් නෑ. බොහෝ දෙනෙක් හිතන්නේ ඕන්ට යාළුවෝ නෑ කියලා. නැත්තම් ඕන් හුදකලා වෙලා කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. මනෝවිද්‍යාත්මකව බැලුවොත් තනිවම ගමන් කරන මේ මිනිස්සු ඇත්තටම බිඳුණු මිනිස්සු නෙවෙයි. ඔවුන් Taman ගැන හොඳ අවබෝධයක් තියෙන, චිත්තවේගී බුද්ධියක් තියෙන, ලෙහෙසියෙන් සොලවන්න බැරි පෞරුෂත්වයක් තියෙන අයයි. අද අපි ද මයින්ඩ් ඩාක් එකෙන් කතා කරන්නේ තනිවම ගමන් කරන මේ විශේෂ මිනිසුන් සතු සුවිශේෂී ලක්ෂණ පහක් ගැනයි. පළවෙනි ලක්ෂණය තමයි ඔවුන් අභ්‍යන්තරව Tamanවම අගය කරගන්නා පිරිසක් වීම. ගොඩක් අය යාළුවෝ හොයන්නේ Tamanගේ පාළුව මකා ගන්න, නැත්නම් අනිත් අය අතර ජනප්‍රිය වෙන්න. ඔවුන්ට අනිත් අයගෙන් හොඳයි කියලා අහගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් තනිවම ගමන් කරන මිනිස්සු මේ ජනප්‍රියත්වයේ තරංගියේ නැහැ. ඔවුන් දන්නවා Tamanගේ වටිනාකම තියෙන්නේ අනිත් අය දෙන චරිත සහතික මත නෙවෙයි කියලා. ඔවුන් අනිත් අයව සතුටු කරන්න Tamanගේ රටාව වෙනස් කරගන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්තිය තමයි වැරදි මිනිස්සු එක්ක ඉඳලා Tamanව නැති කරගන්නවට වඩා තනිවම හරි Tamanගේ වටිනාකම රැකගෙන ඉන්න එක වඩා හොඳයි කියන එක. ඔවුන් යම් කෙනෙක් එක්ක කාලයක් ගත කරනවා නම් ඒක කරන්නේ තලිකම නිසා නෙවෙයි. ඒ පුද්ගලයාගේ අදහස් Tamanට ඇත්තටම ගැළපෙන නිසායි. දෙවනි ලක්ෂණය තමයි ඔවුන් ඊටා ගැඹුරින් හිතන මිනිස්සු. හුදකලාව කියන්නේ ඔවුන්ට බයක් නෙවෙයි. ඔවුන්ගේ ශක්තිය ලබා ගන්නා තැනක්. අනිත් අය සද්දට කැමති විද්දි මේ මිනිස්සු කැමති නිශ්ශබ්දතාවයට. ඔවුන් Tamanගේ කාලය යොදාගන්නේ Tamanගේ දියුණුව වෙනුවෙන්. බොහෝ වෙලාවට ඔවුන් Tamanගේ දිනපොතේ සටහන් ලියනවා, තනිවම ඇවිදින්න යනවා සහ අනිත් අයට වඩා හොඳින් සවන් දෙනවා. ඇත්තටම ඔවුන් මිනිසුන්ව ප්‍රතික්ෂේප කරන අය නෙවෙයි. ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ මිනිසුන්ගේ මතු පිටින් පෙන්වන බොරු රංගනයන් විතරයි. ඔවුන්ට ඕන කරන්නේ තේරුමක් නැති කතා බහ නෙවෙයි, හදවතට දැනෙන ගැඹුරු සංවාදයි. තුන්වෙනි ලක්ෂණය තමයි ඔවුන්ට ශක්තිමත් සීමාවන් තිබීම. Tamanව පාවා දෙනවට වඩා අනිත් අයගෙන් වෙන් වෙන එක එයාලට ලේසි දෙයක්. ගොඩක් වෙලාවට අපිට යාළුවෝ නැති වෙන්නේ අපේ නරකටම නෙවෙයි. අපි වෛරය, විෂසහිත රංගපාන මිනිසුන්ගෙන් ඈත් වෙන්න තීරණය කරපු නිසායි. මතක තියාගන්න. ඔබව බිඳ දැමූ තැනක ඉඳගෙන ඔබට සුව වෙන්න බෑ. ඒ නිසා මොවුන් Tamanගේ මානසික සාමිය වෙනුවෙන් සමහර අයව ජීවිතෙන් අයින් කරනවා. ඔවුන්ට ජනප්‍රියත්වයට වඩා Tamanගේ අභ්‍යන්තර සැනසීම වටිනවා. හතරවෙනි දේ තමයි ඔවුන්ගේ අධිසංවේදී ඉව. ඒ කියන්නේ ඔවුන්ට තියෙන පුදුමාකාර හැකියාවක් මිනිස්සුන්ව කියවන්න. කාමරයකට ඇතුළු වුණු ගමන් කවුද බොරු හිනාවක් දාගෙන ඉන්නේ, කාගේ හිතේද තව කෙනෙක් ගැන තරහක් තියෙන්නේ කියලා ඔවුන්ට ක්ෂණිකව දැනෙනවා. මේක උන් මවා ගන්න දෙයක් නෙවෙයි. අනිත් අයට මගහැරෙන සියුම් දේවල් දකින්න ඔවුන්ට තියෙන හැකියාවයි. ඒ නිසා ඔවුන් හැමෝම එක්කම මිත්‍ර නොවි තමන්ගේ ශක්තිය ආරක්ෂා කරගන්න තෝරාගත් පරිසරයක විතරක් ඉන්නේ. පස්වෙනි කරුණ ඔවුන් අනිත් අයට වඩා වේගෙන් දියුණු වෙනවා. සමහර වෙලාවට ඔබට යාළුවෝ නැති වෙන්නේ ඔබ ඔවුන්ට වඩා වේගින් මානසිකව සහ ආත්මීයව දියුණු වන නිසායි. ඔබ සුව වෙද්දී, ඔබ අලුත් ඉලක්ක කරා යද්දී පරණ සබඳතා සහ පරණ පරිසරයන් ඔබට තවදුරටත් ගැලපෙන්නේ නැහැ. තමන්ගේ සැබෑ ස්වරූපයේ සොයාගෙන යන ගමනේදී සමහර අයව මගහැරෙන එක සාමාන්‍ය දෙයක් බව ඔවුන් දන්නවා. අවසාන වශයෙන් ඔබත් තනියම ගමන් කරන කෙනෙක් නම් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබට ආදරය කරන්න අමාරුයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබව රවට්ටන්න අමාරුයි කියන එක. ඔබ ඔබේ වටිනාකම දන්නවා. හිතන්න කූඩාරමක් ගහන්න හරිම ලේසි. නමුත් අහසට උස මාලිගාවක් හදන්න පොළව යට ගැඹුරට අත්තිවාරමක් දාන්න ඕන. ඒ කාලය තනිකමෙන් පිරීලා වුණත් අවසානයේ ගොඩනැගෙන්නේ කිසිවෙකුට සොලවන්න බැරි ශක්තිමත් නිර්මාණයක්. ඉතින් ඔබත් ගොඩනැගෙමින් ඉන්නේ එවැනි ශක්තිමත් පෞරුෂත්වයක් නම් ඒ ගැන ආඩම්බර වෙන්න. මේ වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා තුලත් මේ ලක්ෂණ තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු දැනගන්න The Mind Dark subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.